visa approved කියලා. Congratulations. ඒ තමයි මම බැරි රිස්පෙක්ට් වෙන්නේ හේතුවක් නැති. SIT University එකේ Master of Applied Management Research Base තමයි ප්‍රෝග්‍රෑම් එක මේ මිස් සිලෙක්ට් කරගෙන තියෙන්නේ. එතකොට මේ මිස්ගේ වයස අවුරුදු 37යි. UK related MBA එකක් එක්ක තමයි මේ මිස් ඇප්ලයි කරලා තියෙන්නේ. එතකොට මේ මිස් දැන්ට වැඩ කරන්නේ එක්සිකියුටිව් ඔෆිසර් කෙනෙක් විදිහට National Service Bank එකේ. හොඳම දේ තමයි මේ මිස් IELTS waiver of option එකක් එක්කම තමයි full time work rights අරන් තියෙන්නේ. අපි මිස්ට කෝල් කරලා මිස්ගේ වීසා එක ආවා කියලා කියමු. මිස් මේ විදිහ අපිට එක වීසා ඇප්ලයි කරලා නේද තියෙන්නේ මිස්? ඔව්. මිස්ට වීසා එකේ ඩිසිෂන් එකක් ආවද කොහොමද? තාම නැහැ. මම ජනනිට කතා කරාම ජනනි හරි කිව්ව පණිවිඩයක් විතරයි කිව්වේ තාම කන්ෆර්මේෂන් එකක් මේල් එකක් ආවේ නැහැ ජනනිටත් කියලා. ඔව් මිස් මේකයි අපිට නම් ඩිසිෂන් එකක් ඇවිත් තියෙනවා. හරි. මේ මිස්ගේ අර කලින් ඩොකියුමන්ට්ස් ටික මිස් ගාව තියෙනව නේද? කලින් ඩොකියුමන්ට්ස් කිව්වේ? කියන්නේ අපි වීසා එකට සබ්මිට් කරපු ටික. වීසා එකට සබ්මිට් කරපු ටික මම ඔක්කොම හાર્ඩ් කොපිස් දුන්නා. මේ මිස් ගාව ආයේ නැද්ද ඒ ටික ගන්න? ඕනනම් කොපිස් ගන්න පුළුවන්. ඔරිජිනල්ස් ටික නම් මම සබ්මිට් කරා. මේකයි මිස් අපිට ආයේ ඇප්ලයි කරන්න වෙයි වගේ. එහෙම මොනවද ප්‍රශ්නේ? මිස් වීසා එක රිජෙක්ට් වෙලා වගේ තියෙන්නේ. අපිට ආයේ රීඇප්ලයි කරලා බලන්න පුළුවන්. හේතුව රිජෙක්ෂන් එකට? හේතුව නම් මේකේ දාලා තියෙන්නේ visa approved කියලා. Congratulations. ඒ තමයි මම බැරි රිස්පෙක්ට් වෙන්නේ හේතුවක් නැති. Congratulations miss. Thank you. It means happy. Happy.